අද රිව් කරන්න ගෙනාවේ මිකිටෙල් 3310 කියන ෆෝන් එක. මේක ඇත්තටම මිනි ෆෝන් එකක්. මේ චූටි සාමාන්‍ය. මේකේ බොක්ස් එක නන්නේ මම ටික දවසක් පාවිච්චි කරනවා අරගෙන. මේකේ බැටරිය ගත්තම ලිතියම් අයන් බැටරියක් තියෙන්නේ. 380 මිලි ඇම්පියර් අවර්ස් තියෙන්නේ. මේකේ ඩිස්ප්ලේ එක එහෙම පොඩි හින්දා එහෙම මේ බැටරිය නම් ඉච්චර ඕන වෙන්නේ නැහැ. මේක අපි බලමු ඇතුළ. මේකේ SIM දෙකක් දාන්න පුළුවන්. SD කාඩ් එකක් ගහන්න පුළුවන්. මෙතෙන්ට තමයි SD කාඩ් එක දාන්න තියෙන්නේ. මෙතෙන්ට SIM දෙක. පොඩි මිනි SIM තමයි දාන්න පුළුවන්. දැන් ඩයලොග් SIM එකක් දාලා තියෙන්නේ. මේකේ 3G සපෝට් කරනවා. Bluetooth එහෙමත් තියෙනවා මේකේ. අපි ඔන් කරලා බලමු. ඔහොම මිකිටෙල් කියලා වැටෙනවා ෆෝන් එකේ ලෝගෝ එක. මේකේ මේ සිග්නල් ඇන්ටනා එහෙම තියෙනවා මෙතන පොඩි. ඒ කියන්නේ තඹ වගේ කෑල්ලක් වගේ තියෙනවා. ඒකට මේ පින් එක සෙට් වුණාම තමයි සිග්නල් හොඳට එන්නේ. 3G තමයි මේ සපෝට් කරන්නේ. මේ කෝල් ගන්න එහෙම පුළුවන්, මැසේජ් බලන්න පුළුවන්. Bluetooth එහෙම කනෙක්ට් කරන්න පුළුවන් අනිත් ෆෝන් එකකට. මේ වයර් එකක් එනවා තව. charger එකක් නම් මේකට හම්බුන්නේ නැහැ. මේ SIM දෙකේ ඒවා තමයි මෙතන පෙන්නන්නේ. මේකේ මැසේජ් එහෙම මෙතන අන්ලොක් කරන්න තියෙන්නේ තරුව ඔබලා. ඒක සාමාන්‍ය ෆෝන් වල වගේම තමයි. මේකේ මැසේජ් බලන්න පුළුවන්. මෙතන ෆෝන් ඒ විස්තර බලන්න. මේ තියෙන Bluetooth. ඒව තමයි තියෙන්නේ. මේකේ නම්බරයක් එහෙම ඩිස්ප්ලේ වෙද්දි මෙහෙම යනවා. මොකද ඩිස්ප්ලේ එක පොඩි හින්දා. ඒක ඉතින් අපි බලලා කෝල් එක එහෙම ගන්න ඕනේ. මේක මේ බෑක් ලයිට් එකක් එහෙම තියෙනවා. මේක හොඳයි. ඉතින් පොඩි ෆෝන් පාවිච්චි කරන කෙනෙක්ට මේක ගන්න පුළුවන්. මේක 3000 ගාණක් වගේ තමයි වෙන්නේ. මේක අරන් නම් දැන් මම අවුරුද්දක් විතර තාම හොඳට තියෙනවා. බැටරියක් හොඳට මේ සිග්නලුත් ෆුල් තියෙනවා. සිග්නල් වෙනස් වෙනවා. ඒ වුණාට කෝල් ගන්න එහෙම සිග්නල් හොඳටම ඇති. 3G සාමාන්‍යයෙන් මේ මයික් මේ ස්පීකර් එහෙම කිව්වොත් එහෙම හොඳට ඇහෙනවා. මේකේ පිටිපස්සෙත් තියෙනවා ස්පීකර් එක. මෙතනක් තියෙනවා. හොඳට කෝල් එහෙම ක්ලියර්ලි ඇහෙනවා. පාවිච්චි කරන්න හොඳයි. ඕකේ රිව් කරන්න ගෙනාවේ මේක. ඕකේ thank you. මතක ඇතුව channel එක subscribe කරන්න. bell notification එකත් ඔබන්න. තවත් මේ වගේ වීඩියෝස් එතකොට බලන්න පුළුවන්.